සුද්ධ කරන්නේ. තියෙන විනාශේ පොල් ගස් 50ක් 60ක් විතර ඔක්කොම විනාශ කරලා දාලා මොකද එළියට බහින්නත් බයයි මේ අලි පන්නනවා ටෝච් එක ගහනකොට ටෝච් එළියට එනවා අලි මේ බලන්නකො කරලා තියෙන විනාශේ මේ අපරාධ කරනකොට ඇවිල්ලා එළි වෙනකම්ම කාලේ ඉතින් සම්පූර්ණ වගාවම විනාශ කරලා තියෙනවා පොල් වගාව සම්පූර්ණයෙන්ම විනාශයි පීඩන ගස් ඔක්කොම මේ තියෙන ඔක්කොම පීඩන මේ පොල් ගස් මේ බලන්න මේ ඔක්කොම මේ ගොබ ඇදලා දාලා තියෙන ආයේ මේ දවස් ටිකේම දැන් මාස දෙකක් තුනක් විතරම හැමදාම එනවා ඒ ගේ ළඟටමත් එනවා එළියට බහින්න විදිහක් නැහැ. ටෝච් අල්ලපුම් ටෝච් එකට එනවා ආලි. අපි ඉතින් ගෙට වෙලා ඉන්නවා මේ ආලි කාලා යනවා. ඉතින් කිසිම දෙයක් ඉතුරු කරන්නේ නැහැ. හැමදාම දැන් මාස ගාණක් මේ කරදරේ තමයි තියෙන්නේ.